ධර්මය දියුණු කරගන්න නම් පෙරපින තියෙන්න ඕන. දැන් ඔබට මේ ජීවිතේ පෙරපිනක් නැද්ද? පෙරපින තියෙන නිසා තමයි මෙහෙම පින්කම් කරන්න හිතෙන්නේ. බණක් කියවන්න හිතෙන්නේ. ධර්ම දානයක් දෙන්න හිතෙන්නේ. පින්කම් කරන්න හිතෙන්නේ නැහැ පෙරපින නැත්නම්. කවදාවත් පෙරපිනක් නැති කෙනාට සමාජ සේවාවක් කරන්න, කාට හරි උදව්වක් කරන්න, කෙනෙකුට පිහිට වෙන්න පින්කම් කරන්න හිතෙන්නේ. පෙර පින තියෙන කෙනාටමයි අනේ අපි මොකක් හරි මේ මනුස්ස ජීවිතේ මැරෙන්න කලින් දෙයක් කරමු. අපි එකතු වෙලා කාට හරි පිහිටක් වෙමු. මොනවා හරි දෙයක් එකතු වෙලා මැරෙන්න කලින් ජීවිතේ දෙයක් කරගමු. ඔහොම හිතෙන්නේ පෙර පින තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පතිරූප දේශයක උපදින්න. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතං. පෙර පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණේ. සත්පුරු ශාස්ත්‍රය ලැබුණේ. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. තව තවත් පින් කරගන්න අවශ්‍ය පරිසරයක අපි උපදින්නේ පෙර පිනක් තියෙන නිසා. අපේ පෙර පිනකට ධර්මය ඇහෙන, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන, සත්පුරු ශාස්ත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන්, තුනුරුවන් ගැන බණ ටිකක් අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබුණා. මේක පෙර පින කියන්නේ මහා විශාල පිනක්. ලෝකේ කෝටි 700කට වැඩිය මිනිස්සු ඉන්නවා. හැබැයි ඔය අතරින් ඔබම හිතන් බණ පදයක් අහන්නේ, බුදු ගුණ 9 හරි දන්නේ, පොයකට සිල් ගන්නේ, අනේ කොහොම හරි පිනක් කුසලයක් වඩාග අඩුම ගානේ සෝවාන් වෙන්න ඕන කියන හැඟීමක් හරි තියෙන්නේ. ලක්ෂයක් දෙකක් අතිනීද? දැන් ලංකාවේ කෝටි 2කට වැඩිය ඉන්නවනේ. ඔතනින් ලක්ෂයක්වත් හොයන්න හිඳීද අවංකව පන්සිල් ටික රකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වුවේ මහණෙනි, මනුස්ස ජීවිත ලැබුවත් මැරෙන අයගේ මහ පොළොවේ පස්තරම් පිරිසක් සතර අපායට තමයි වැටෙන්නේ.